මං ඔයාලට මේ විදිහට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ ස්කිල් ෂොප් කියන ප්‍රොජෙක්ට් එකේ ප්‍රොඩක්ට් එකක් රෙජිස්ටර් කරන පේජ් එක අපි ඩිසයින් කරේ කොහොමද කියන තමයි අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔයාලට මුලින්ම මෙතන අපේ ස්කිල් ෂොප් කියන ප්‍රොජෙක්ට් එකේ හෝම් පේජ් එක මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙතන අපි බලා ගන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක් ක්‍රියේට් කරන්න පුළුවන් සෙලර් කෙනෙක් විදිහට ලොග් වෙච්ච කෙනෙක් විතරයි. ඔයාලා බලාගන්න පුළුවන් මෙතන මම සෙලර් කෙනෙක් විදිහට දැන් ලොග් වෙලා තියෙන්නේ. බයර් කෙනෙක් විදිහට ලොග් වුණොත් ඔයාලට මෙතන ප්‍රොඩක්ට් එකක් ක්‍රියේට් කරන්න බෑ. සෙලර් කෙනෙක් විතරයි මේ විදිහට ප්‍රොඩක්ට් එකක් ක්‍රියේට් කරන්න පුළුවන් වෙන්නේ. ඒසොත් සෙලර් කෙනෙක් විදිහට මේ ලොග් වුණ නිසා තමයි ඔයාලට මෙතන මේ විදිහට ඩැෂ්බෝඩ් බලාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට බලාගන්න පුළුවන් හෝම් පේජ් එකේ මෙතන ක්‍රියේට් ස්කිල්ස් කියලා බටන් එකක් තියෙනවා. මම ක්ලික් කරලා පෙන්නන්නම්. ඒක ක්ලික් කරලා පස්සේ මේ විදිහට අපි රෙජිස්ටර් කරන ප්‍රොඩක්ට් එකක් රෙජිස්ටර් කරන්න පුළුවන් විදිහට පේජ් එකට මේ විදිහට අපි යන විදිහ බලා ගන්න පුළුවන්. මේක ඩිසයින් එක විස්තර කරගමු. ඔයාලට මෙතන මුලින්ම අපේ හිඩර් එකේ මෙතන ස්කිල් ෂොප් කියලා මේක බලා ගන්න පුළුවන්. මේ වගේ මෙතන සර්ච් කබායක බලා ගන්න පුළුවන්. මේ සර්ච් එකේ ප්ලේස් හෝල්ඩර් එකක් තියෙන සර්ච් ස්කිල්ස් ඉන්ස්ට්‍රක්ෂන්ස් කියලා මෙතන ටොගල් එකක් තියෙනවා. අයිකන් එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන ටොපික් බාරයක් තියෙන ඊළඟට මෙතන බලා ගන්න පුළුවන් ඉන්ටර්නෙට් තියෙන ඒ වගේ මෙතන ලොගර් එකේ යූසර් බලා ගන්න පුළුවන් විදිහ මෙතන මේ යූසර් පේජ් එකේ බලා ගන්න පුළුවන්. ඊටසේ මම පහදා දෙන්නම්. ඊටසේ මෙතන රෙජිස්ටර් නිව් ප්‍රොඩක්ට් කියලා පැරග්‍රාෆ් එකක් තියෙන බලා ගන්න පුළුවන්. මේ වගේ මෙතන ක්‍රියේට් නිව් ප්‍රොඩක්ට් සිල්වර් ස්කිල්ස් කියලා බලා ගන්න පුළුවන්. ඒ වගේ මෙතන ප්‍රොඩක්ට් ටයිටල් ඊට පස්සේ ඉන්ෆ්ලුයන්ස් තියෙන ප්‍රොඩක්ට් එක රෙජිස්ටර් කරන්න පුළුවන් විදිහ ඒක අවශ්‍ය දේවල් තියෙන ෆිල්ම්ස් වගේ තමයි මෙතන බලා ගන්න පුළුවන් වෙන්නේ. මුලින්ම මම ඔයාලට කියන්නම් මෙතන ප්‍රොඩක්ට් ටයිටල් කියලා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ප්‍රොඩක්ට් ටයිටල් කියලා ඉන්ටකන් තියෙනවා. ඒ වගේම මෙතන ප්‍රොඩක්ට් ටයිටල් කියලා ප්ලේස් හෝල්ඩර් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රොඩක්ට් ඩිස්ක්‍රිප්ෂන්. ඊට පස්සේ මෙතන ප්‍රොඩක්ට් ඩිස්ක්‍රිප්ෂන් එක ඇඩ් කරගන්න පුළුවන් විදිහ ෆීල්ඩ් එකක් බලා ගන්න පුළුවන්. මේ වගේ ඩිස්ක්‍රිප්ෂන් ප්‍රොඩක්ට් ඩීටේල් කියලා බලා ගන්න පුළුවන්. සහ ඒ වගේම මෙතන ඔයාලට කැටගරි එක සිලෙක්ට් කරගන්න පුළුවන්. මේ විදිහට මම ඇඩ් කරගත්ත කැටගරිස් ටිකක් තියෙනවා. ඒ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. සහ ප්‍රයිස් එක මේ විදිහට ඇඩ් කරගන්න පුළුවන්. ඒ වගේම මෙතන අන්තිමට දැම්මොත් ඒක මේ විදිහට වැඩි කරගන්න පුළුවන් විදිහ මේ බටන් එක ක්ලික් කරලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ වගේම මෙතන සිලෙක්ට් ලෙවල් කියලා එකක් තියෙනවා. ඊට බලන්න පුළුවන් සිලෙක්ට් එකක් තියෙනවා. ඊළඟට සිලෙක්ට් ස්ටේටස් කියලා ඇක්ටිවිටි නැක්ටිවිටි කියලා කරගන්න පුළුවන් විදිහේ බලා ගන්න පුළුවන්. සහ ඒ වගේම ප්‍රොඩක්ට් ඉමේජ් එක ඇඩ් කරගන්න පුළුවන් විදිහේ සැකයක් බලා ගන්න පුළුවන්. මෙතන ඔයාලට මේ විදිහට ඔප්ෂන් මේක බලා ගන්න පුළුවන්. සයිඩ් එක මෙතන sentence තුනක් තියෙනවා. drag and drop your image here or click to select a file. this is the png jpg up to 5 megapixel. ඒ විදිහ බලා ගන්න පුළුවන්. සහ register product කියලා බටන් එකක් සහ cancel කියලා බටන් එකක් බලා ගන්න පුළුවන්. ඊළඟ යටට ගියොත් මේ විදිහට අපේ ස්ටේටස් ඔෆ් ප්‍රොජෙක්ට් එකේ ෆොටෝ එක ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් මේක තමයි අපේ register new product page එකේ ඩිසයින් එක. දැන් අපි බලමු අපේ මේ register new product page එක ඩිසයින් කරගත්තේ කොහොමද කියලා අපි කෝඩ් එක බලන්න විදිහට බලන්න පුළුවන්. ඉතින් මේ තමයි product page එක ෆයිල් බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ දැක්කෙන්න තව කෝඩ් එකක් මේක මම ඔයාලට ඉස්සරහින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් බලා ගන්න පුළුවන් ඔයාලට අපේ පටන් ගත්ත විදිහ මෙතන ඉන්හයි අපේ ස්ක්‍රීන් එකේ ඩිජිටල් ග්‍රේ අරන් තියෙනවා. ඒ වගේ ඩු ක්ලාස් එකක් අරන් තියෙනවා. ඉතින් මේක හෙඩර් එක බලා ගන්න පුළුවන්. මේක රෙජිස්ටර් ප්‍රොඩක්ට් මේල් එකක් කරගෙන ඉන්න කරගෙන ඉතින් පැරග්‍රාෆ් එකක් දාලා create new product simple skills කියලා බලා ගන්න පුළුවන්. ඒක වෙනස් මේක බැක්කින්නට අදාළ කෝඩ් එක සින්දා ටෙක්ස්ට් ප්‍රොඩක්ට් ටයිටල් එක බලා ගන්න පුළුවන්. මේ විදිහට ලේබල් එකක් දාලා ප්‍රොඩක්ට් ටයිටල් බලා ගන්න පුළුවන්. next characters කියලා තාක්ෂණික දාලා තියෙන බලා ගන්න පුළුවන්. ඩිස්ප්ලේ බලා ගන්න පුළුවන්. description product description එක කරලා තියෙන ලේබල් එකක් දාලා ඒක ඔයාලට ඉතින් බලා ගන්න පුළුවන්. category select category එකේ account එකේ දැන් කරගත්ත විදිහ තමයි design එක තමයි බලන්න පුළුවන්. label එකක් දාලා category label එක සමහර select එකක් දාලා තමයි
කරගෙන තියෙන්නේ. ඒකට වාට ඉතින් බලා ගන්න පුළුවන් සමහර ප්‍රයිස් එක ඇඩ් එක වාට බලා ගන්න පුළුවන් කොහොමද අපි ඇඩ් කරන්නේ කියලා. බලා ගන්න පුළුවන් ලෙවල්ස් ඇඩ් බලා ගන්න පුළුවන්. අපි ඒක levels intermediate advanced කියන levels තුන ඒ වගේම මෙතන status එක user active user කෙනෙක් active user කියන මෙතන status එක මේ විදිහට තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ මම බලලා ගන්න product image එක product image එක ඇඩ් කරගත්ත එක තමයි ඉතින් බලා ගන්න පුළුවන් වෙන මේක upload area එක. upload area එක මෙතන වඩා paragraph තුන බලා ගන්න පුළුවන්. drag and drop මේක බලා ගන්න පුළුවන්. select file png එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන viewer දාලා upload area එකක් දාලා svg එකක් දාලා තමයි මගේ අර set හදාගෙන තියෙන්නේ. ඒක path එක ඒක බලා ගන්න පුළුවන්. ඉතින් මේක තමයි register button දාලා එක ඒක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙච්චර අපි ඩිසයින් එකට අදාළ කෝඩ් එක තියෙන්නේ. ඉතින් අපි කතා කරේ අපි ස්කිල්ස් කියන ප්‍රොජෙක්ට් එකේ අලුතෙන් ප්‍රොඩක්ට් එකක් රෙජිස්ටර් කරගන්න පාර්ට් එක කරගන්න පුළුවන් පේජ් එකේ ඩිසයින් එක තමයි අපි මේ වීඩියෝ කතා කරේ. ඉතින් අපි අද කතා කරන බලාපොරොත්තු වෙන්නේ මෙතනයි. ඒක අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.